Hi everyone, welcome to my YouTube channel. අද අපි බලමු කොරියාවේ graduation එකෙන් පස්සේ කොහොමද D10 visa එකට apply කරන්න කියලා. මුලින්ම මම කියන්නම් D10 visa එකක් කියන්නේ මොකක්ද කියලා. මේක job seeking visa එකක්. මේකෙන් අපිට job හොයන්න පුළුවන්, ඒ වගේම internships කරන්න පුළුවන්. කලින් මේ visa එක දුන්නේ මුලින්ම මාස 6කට, පස්සේ මාස 6න් 6ට අවුරුදු 2ක් වෙනකල් extend කරන්න පුළුවන්. ඒත් අලුත්ම අප්ඩේට්ස් එක්ක ඔයාලට මුලින්ම අවුරුද්දකට වීසා හම්බෙනවා. වගේම අවුරුදු 3ක් යනකල් එක්ස්ටෙන්ඩ් කරන්නත් පුළුවන්. මේ වීසා එක point based වීසා එකක් වුණත් first time apply කරද්දී ඒක apply වෙන්නේ නැහැ. ඒ වගේම අපිට Korean language proficiency test results වත් bank balance එකක් පෙන්වන්න ඕන වෙන්නේ නැහැ. හැබැයි අපි second time apply කරනකොට ඒ හැමදේම පෙන්වන්න ඕන. දැන් අපි බලමු මොනවද ඕන වෙන ඩොකියුමන්ට්ස් කියලා. ඔයාලා වීසා ඇප්ලයි කරන්න ඕන ග්‍රැජුවේෂන් එකෙන් පස්සේ දවස් 14ක් ඇතුළත. මුලින්ම ඔයා ග්‍රැජුවේෂන් එකට කලින් ඔයාගේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක ලැබෙන දවස් ගැන යුනි එකෙන් අහලා හයි කොරියා වෙබ්සයිට් එකේ අපොයින්ට්මන්ට් එකක් දාන්න. මොකද ග්‍රැජුවේෂන් එකෙන් පස්සේ හැමෝම අපොයින්ට්මන්ට් දාන හින්දා ඔයාලට අපොයින්ට්මන්ට් එකක් ගන්න අමාරුයි. ඊට පස්සේ ඔයාලගේ ඩොකියුමන්ට්ස් ටික හිමීට හදාගන්න. ඇප්ලිකේෂන් ෆී එක විදියට කෑෂ් වලින් මානෝන් 13ක් ඕනේ. පාස්පෝර්ට් එකයි ඒකේ කොපි එක ඕන වෙනවා. ID කාඩ් එක යාලා එතෙන්දි ගන්නවා. ඒ හින්දා ඔයාලට ඕන වුණොත් තියාගන්න ඒකේ කොපි එකක් අරන් තියන්න. ඩිග්‍රී සර්ටිෆිකේට් ට්‍රාන්ස්ක්‍රිප්ට්ස් වල කොපීස් අරගන්න යන්න. ඒ වගේම ඔරිජිනල් අරන් යන්න. වීසා ඇප්ලිකේෂන් එක ඉංග්‍රීසි වලින් ෆිල් කරන්න පුළුවන්. job seeking plan එකත් ඉංග්‍රීසි වලින් ෆිල් කරන්න පුළුවන්. ඒක එක මාසෙට ඔයාලා job හොයාගන්න plan කරන්නේ කොහොමද? ඔයාලා language එක improve කරගන්නේ කොහොමද වගේ දේවල් mention කරා. මේ documents දෙකම ඔයාලට Hi Korea website එකෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම පල්ලෙහා දාලා තියෙන link එකෙන් ඒ දෙකම ඔයාලට easy download කරගන්න පුළුවන්. housing contract එක අරන් යන්න. ඒ වගේම මාස 6ක් ඇතුළත ගත්ත ID photo එකක් ඕන වෙනවා. ඔයාලට පරණ ID photos ආයෙ දෙන්න බෑ. ඒ වගේම ඔයාලා මේ වෙද්දි topic හරි KIP හරි කරලා තියෙනවා නම් ඒ documents යාලට දෙන්න. ඒත් ඒවා අවශ්‍යම නැහැ. හැබැයි ඔයාලා ආයෙ පාරක් visa apply කරනවා නම් ඒවා අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඔයාගේ documents ඔක්කොම clear නම් යාලා අහනවා document එක post කරන්නද නැත්නම් ඇවිල්ලා ගන්නවද කියලා. එතකොට ඔයාලගේ choice එක කියලා. ID එක post එකේ ආවොත් අනිවාර්යයෙන්ම ඒක බාර ගන්න ඉන්න ඕනේ. ඒ වගේම post කරන්න වොන් 5000ක් වගේ යාලා additionally ගන්න. අන්තිමට immigration එකෙන් ID එක වෙනකොට use කරන්න දෙනවා document එකක්. ඒක වගේ ID එක immigration එකෙන් collect කරනවා නම් එන්න ඕන දවස නැත්තම් post කරනවා නම් ඔයාගේ address details දාලා document එක දෙනවා. ඔයා ID එක immigration එකෙන් ගන්නවා නම් ඒ document එක අනිවාර්යෙන් අරන් යන්න ඕනේ. ඒක මෙන්ෂන් කරලා තියෙන දවසින් පස්සේ ඕනම දවසක ඒක කලෙක්ට් කරගන්න පුළුවන්. වීසා ග්‍රාන්ට් වෙන්න සතියක් වගේ යනවා. ඒක ඔයාලට Hi Korea වෙබ්සයිට් එකෙන් චෙක් කරගන්න පුළුවන්. ඒත් ID එක නම් සතියක් දෙකක් වගේ ආවා. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයාලා ඇප්ලයි කරන ඉමිග්‍රේෂන් එක අනුව. ඔයාගේ ID එක එනකල් ඔයාලට පුළුවන් ජොබ් එකක් හරි ඉන්ටර්න්ෂිප් එකක් හරි හොයාගන්න try කරා. මේක තමයි ඇප්ලිකේෂන් ෆෝම් එක. මුලින්ම change of status of sojourn කියන එක සිලෙක්ට් කරන්න. ඔයාලගේ ෆොටෝ එක මෙතන attach කරන්න. full name එක ලියන්න, surname given names වෙනම, date of birth, sex, nationality, passport expiry date, passport issue date, passport number, foreign resident number, address in Korea, ඔයාගේ mobile number එක, address in home country. පස්සේ school of status ඕන වෙන්නේ නැහැ. workplace information ඔයාලට තියෙනවා නම් දාන්න, නැත්නම් ඒක ඕනේ නැහැ. annual income amount, occupation ඒ details මොකුත් ඕන වෙන්නේ නැහැ. intended period of re-entry දේවල් අපිට අදාළ නැහැ. ඊළඟට ඔයාලට refund bank account එක ඕන වෙන්නේ නැහැ. date of application signature දාන්න. ඊට පස්සේ යටනුත් applicant name එක ලියලා signature එක දාන්න. මේ details අනිත් දේවල් කිසිම දෙයක් ඕන වෙන්නේ නැහැ. මේ ටික fill කරාම ඇති. මේක තමයි plan for seeking employment form එක. මේකේ full name එක, surname given name වෙනම, gender එක, ඒ වගේම foreign resident registration number එක, nationality එක, ඔයාලගේ university එක මොකක්ද,
ඊට පස්සේ ඔයාගේ මේජර් එක මොකක්ද work experience තියෙනවා නම් ඒ දේවල් mention කරන්න. desired employment detail අදාළ වෙන්නේ නැහැ. ඔයාලට job එකක් තියෙනවා නම් ඒව fill කරන්න පුළුවන්. plans for employment seeking activities එකේ මේ form එකේ දැනට තියෙන 6 months වලට විතරයි. ඔයාලට ඒක extend කරලා 12 months වෙනකන් ලියන්න පුළුවන්. මොකද ඔයාලට visa 12 months වලට දැන් හම්බෙන හින්දා. first month එකේ කොහොමද ඔයාලා plan කරන්නේ? ඔයාලා language ඉගෙන ගන්න පටන් ගන්නවද? නැත්නම් දැන් තියෙන තැන ඉඳන් continue කරනවද? ඒ දේවල් mention කරන්න. ඒ වගේම jobs වලට apply කරන්නේ කොහොමද? jobs fairs වලට යනවද? එහෙම නැත්නම් ඔයාලා job site වලින් apply කරනවද? මොනවද කරන්න කියලා ඒ දේවල් එක එක මාසෙට බෙදලා පිළිවෙලට ලියන්න. job එකක් හම්බෙනකන් කොහොමද ඔයාලගේ තියෙන්නේ කියලා. financial plan for living cost කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ field එක පුරවන්න ඕන නැහැ ඔයාලා. මේ ටික fill කරලා ඔයාලගේ job plan එකට වැඩිපුර consider කරලා මේක fill කරලා බාර දෙන්න. D10 visa එක ගැන මන් දන්න තොරතුරු ටිකක් ඔයාලත් එක්ක share කරගන්නම්. D10 visa එක අරගෙන අපිට job කරන්න පුළුවන් අපේ studies වලට related field එක විතරයි. එහෙම job එකක් ලැබෙනකන් අපිට part time වැඩ කරන්න පුළුවන් immigration එකෙන් permission අරගෙන. අපිට related field එක job එකක් ලැබුණොත් අපිට visa එක මාරු කරන්න පුළුවන් E71 F27 වගේ professional visa එකකට. එහෙම මාරු කරන්න අවශ්‍ය requirements මොනවද කියලා හොයලා බලලා ඒවා හදාගන්න. කොරියාවේ job එකක් කරන්න නම් අඩුම topic level 4 හරි ඊට වැඩි හරි තියෙන්න ඕනේ. ඒ ගැන මතක තියාගන්න. ඒ වගේම ඔයාලා කම්පැනි එක වගේ වැඩ කරන්න කැමති නම් ඔයාලා topic level 4 කරලා F2R වගේ visa එකකට මාරු වෙලා ඒ job කරන්න පුළුවන්. මෙතන මම mention කරලා තියෙනවා apps වගේක්. මේව websites apps වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් jobs හොයාගන්න. ඒ වගේම දැන් ඉඳලම requirements මොනවද? කොයි වගේ දේවල්ද අපි හදාගන්න ඕන කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. මතක ඇතුව කොරියන් CV එකක් වගේම cover letter එකක් හදාගන්න. ඒ හදාගන්න කොරියන් CV එකයි cover letter එකයි කොරියන් හොඳට දන්න කෙනෙකුට කියලා check කරගන්න අමතක කරන්න එපා. ඔයාලා ළඟදී ආපු කෙනෙක් නම් කොරියාවට මතක ඇතුව දැන්ම ඉඳන් ඔයාලගේ language එක improve කරගන්න පටන් ගන්න. එතකොට ඔයාලට graduate වුණාම ලේසියෙන්ම job එකක් හොයාගන්න පුළුවන්. අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට helpful වෙයි කියලා. ඉස්සරහට D10 visa apply කරනකොට ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් comment එකක් දාන්න. මම දන්න දෙයක් තියෙනවා නම් reply කරන්නම්. මිස් වෙච්ච දෙයක් තියෙනවා නම් ඔයාලත් comment වලින් share කරගන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. අදට ගිහින් එන්නම්. bye.